කෙලෙසුන් සියල්ලම වනසා දැමුසේක. තරුණ දරුවනේ තමන්ගේ ජීවිතය විනාශ කරගන්න කලින් මේ ටික කියන්නේ. පුළුවන් නම් අහලා තේරුම් ගන්න. කෙපුසේක කහවණු වැස්සක් වැස්සා. ඔය කාමදාහය දුරු කරන්න බෑ. ඒක නිසා මම අහවල් විදිහට සල්ලි හම්බ කරලා මං කාමාස්වාද විඳිනවා කියලා හිතා ගන්න එපා. ඔක දුරු කරන්න බෑ. එබැවින් මහිමි අරහත් නම් වනසේක. මොකද ඔබට වඩා ඔක කරන්න උත්සාහ කරපු කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කියලා කියන්නේ පින්වතුනි සිද්ධාර්ථ කුමාර අවදීයේදී. සිද්ධාර්ථ කුමාර අවදීයේදී පින්වතුනි කාමසුකල්ලිකානු යෝගය කියන එක කරපු කෙනෙක් බෝධිසත්වයන් වහන්සේ. ඔබ හිතන්න එපා කාමසුකල්ලිකානු යෝගය කියන එක ඔබ කරනවා කියලා. ඔබට කරන්න බෑ ඒක වෙන්නේ. මිනිස්සු හිතාගෙන ඉන්නේ කාමසුකල්ලිකානු යෝගය කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් හොඳට ජීවත් වෙන එකට කියලා. කාලා බීලා හොඳට ඉන්න එකට. ආස්වාද විඳින ජීවත් වෙන එක. ඒක නෙමෙයි පින්වතුනි. යෝගයක්. අත්තකිලමතානු යෝගය මගේ යෝගයක්. අත්තකිලමතානු යෝගය කියන්නේ පින්වතුනි ශරීරයට අන්ත ලෙස දුක් දෙනවා. විවිධ ක්‍රම හොයලා ශරීරයට අන්ත ලෙස දුක් දෙන ක්‍රමවේදයට තමයි පින්වතුනි අත්තකිලමතානු යෝගය කියලා කියන්නේ. ඒකට විවිධ ක්‍රම තියෙනවා. වතුරේ කිමිදලා ඉන්නවා පින්වතුනි හුස්ම හිර වෙනකම්. මැරෙන්නේ නැතුව ඒ වේදනාව කොච්චරට විඳිනවද අන්න ඒකට උත්සාහ කරනවා පින්වතුනි. ඒකයි යෝගය. යෝගය කියන්නේ ඔහේ නිකන් කරන එක නෙමෙයි පින්වතුනි. යෝගය කියලා කියන්නේ යම් කිසි ක්‍රමයක් කරන එකට. දැන් වතුරේ කිමිදලා ඉනකොට මලොත් එහෙම දැන් වැඩක් නැහැ නේ. නමුත් අන්තිම මොහොතේ නේද පින්වතුනි අර වේදනාව දැනෙන්නේ. මැරෙන්න වගේන වේදනාව දැනෙන්නේ අන්තිම මොහොතේ. ඔන්න ඕක වැඩිම වෙලාවක් විඳින්න පුළුවන් ක්‍රම අනුගමනය කරනවා. අන්න ඒකයි ඔය අත්තකිලමතානු. ඕක මේ සාමාන්‍ය මිනිසුන්ට කරන්න පුළුවන් එකක් නෙවෙයි. පින්වතුනි මේ කෙස් ගහෙන් ගහ ගලවනවා පින්වතුනි. අර මුලත් එක්ක ඉදිරියලා අධික ලෙස දුක් එන විදිහට ඒ කටයුත්ත කරනවට තමයි අත්තකිලමතානු යෝගය කියලා කියන්නේ. අද අපේ රටේ ඉන්න හිඟන්නේ අත්තකිලමතානු යෝගය දින්නේ. ඒව කරන්න බෑ පින්වතුනි. ඒවා මේ යෝගීන් කරන වැඩ. ඒවා කරන්න පින්වතුනි මහ ප්‍රබල විදියට දියුණු කරපු මානසික ශක්තියක් ඕනේ. කාමසුකල්ලිකානු යෝගයත් ඒ වගේ. පින්වතුනි ශරීරයට අධික ලෙස සැප දෙන්න. ඒ කියන්නේ පින්වතුනි ඒ අය ගවේෂණය කරනවා විවිධාකාරයෙන් පින්වතුනි අහවල් දේ මොකක් හරි කරද්දී අධිකම සැපක් එන්නේ කොයි විදිහද කියලා. අන්න ඒ විදිහට ඒක කරන්නේ. මොනවා හරි ඕන එක. මේ පංචකාම සම්පත්තියෙන් ඕන එක. අධිකම සැපයක් විඳින්න පුළුවන් කොහොමද කියලා පින්වතුනි අන්න ඒකට කරුණු කටයුතු කරනවා. සමහරට පින්වතුනි එක නිල ශාස්ත්‍රකම තියෙනවා. මොනවා හරි ක්‍රම තියෙන්නේ නැති පින්වතුනි ශරීරයට අධික ලෙස සැප ගන්න පුළුවන් මේ දේ. අන්න එහෙම ක්‍රම අනුගමනය කිරීම තමයි පින්වතුනි කාමසුකල්ලිකානු යෝගය කියන්නේ. ඒක අපි ඔය කිව්වට පින්වතුනි උන්වහන්සේ අවුරුදු 29ක් තිස්සේ කාමසුකල්ලිකානු යෝගය කළා කියලා. ඒක එහෙම නොවෙන්න ඉඩ දෙනවා. යම් කාලයක් සිද්ධාර්ථ කුමාරයා ඉපදුනා. කාමසුකල්ලිකානු යෝගය කළා කියලා හිතනවා. ඒක නෙමෙයි පින්වතුනි තියෙන්නේ. එනේ මොකද හේතුව ගොඩක් අය හිතාගෙන ඉන්නේ කාමසුකල්ලිකානු යෝගය කියලා කියන්නේ පින්වතුනි මේ ගිහි ජීවිතයක ජීවත් වෙන එක කියලා. නමුත් කාමසුකල්ලිකානු යෝගය කියන්නේ ඒකට නෙමෙයි. කාමයේ ජීවත් වෙනවා කියන්නේ ඒකට. කාමසුක අල්ලික අනුയോഗ. කාම සුඛයන්ගේ එල්බගෙන සිටීම උදෙසා අනුയോഗ කරනවා.
මේක මම කුණුහරුප තමයි ඉතින් කියන්න තියෙන්නේ පින්විතනේ ඔයාලට උදාහරණ විදිහට. ඔබ ඉතින් ඒවා හිතා ගන්න මම අනිත් පැත්තෙන් සරසල්ලිය මොනවාර කියන්නේ. ඒවට මේ දැන් ඉන්න අයත් උත්සාහ කරන අවස්ථාවල් තියෙනවා පින්විතනේ. දැන් ඔබට දැන් මලක් ඉමිල්ල දුන්නොත් එහෙම කොච්චර ලයින් බැහැගෙද? ඡනයෙන් ඉවරයිනේ. නමුත් පින්විතනේ ක්‍රමානුගමනය කරනවා මොකක් හරි ඒ සුවඳ හිටින්න. දැන් හිතලා බලන්න. ඒ ආස්වාදයේ පවත්වාගෙන යන්න. ඒක එකපාර ඉවර වෙන්නේ නැතුව. අන්නේ විදිහට පින්විතනේ මේ පංචකාම සම්පත්තියම පිළිබඳ අනුയോഗ කළා. උන්වහන්සේ තරම් මේ ශරීරයට සැප දීපු කෙනෙක් මේ කාම ලෝකේ නැහැ. දැන් ආයි ගන්න එපා අර කොටස. සිද්ධාර්ථ කුමාරයා කාලේ බත් කැව්වා බත් කෑවා. ඒ ටික අනුയോഗ කරන්න ගත්ත කාලයක් ඇති කෙනෙක්. යම් කාලයක් ඇති. අවුරුදු ගානක් ඇති කාමසු කල්ලිකානු යෝගය කරන්න ගත්ත. හේතුව පින්විතනේ උන්වහන්සේට ඕනේ දුකෙන් නිදහස්. උන්වහන්සේ හිතුවේ දුකෙන් නිදහස් වෙන්න නම් සැපම තිබ්බනම් හරියන්නේ. එහෙනම් මොන හරි කෑවට පස්සේ ඒකේ ආස්වාදය එතනම ඉවර වෙන්නේ නැතු. ඔය ආස්වාදේ පවතිනවනේ. යම් වෙලාවක් යනකම්. දැන් ඔය බත් කාලේ ඉවරලා අන්තිමට සීනි පොඩ්ඩක් හරි කන්නේ. එහෙම කන්න පුරුදු වෙච්ච අය ඉන්නේ. හේතුව මොකද? අර ඔක්කොම ටික දැන් යන්තම් මොකෙන් පාලනය කර ගන්නවද? ඈ? යන්තම් අර පැණි රහ පොඩ්ඩක් කටේ හිටිනවා දත් අස්සේ හරි ගියේව පොඩ්ඩක් ඕක උල උලා ඉන්නවා ටික වෙලාවක් යනකම්. ඊට පස්සේ ඔක්කොම කරලා ආයි ඒකත් දැන් ඇති දැන් ඉවරයි ඒකත් ඊට පස්සේ මොකද කරන්නේ? බුලත් ටිකක් හපනවා. දැන් අර ඒකේ තියෙන කහට රහ විඳ ඉන්නවා. බුලත් ටිකක් බැරි නම් අරලු ගෙඩියක් හරි කමන්නේ හප ඉන්නවා. අර කහට රහ විඳ ඉන්නවා. මොකද ඕනේ අරගේ තියෙන ආස්වාදයේ පවත්වගෙන යන්න. අන්න ඒකට අනුയോഗ කරපු කෙනෙක්. ඒකට අදාළ ක්‍රියාපටිපාටියක් කරපු කෙනෙක්. උන්වහන්සේ තරම් සැප විඳපු කෙනෙක් මේ තුන් ලෝකෙම හොයාගන්න නැහැ. උන්වහන්සේට සත්‍ය අවබෝධ වුණාට පස්සේ උන්වහන්සේ කියන්නේ නකහපන වස්සේන තිත්තිකාමේ සිවිච්ච. කහවණු වැස්සක් වැස්ස. මේ කාම දාහේ නිවන් නැහැ. මං කියන්නේ ඔබ මේ තරුණ පුතේ කාමසුකල්ලිකානු යෝගය කරපියව. මාසයක් කරලා හරියන්නේ නැත්නම් පරි අපරාධ කාලය යනවා. ඒකයි මේ කියන්නේ. තරුණ දරුවන්ට මෙච්චර ඇඟිල්ලෙන් එන කියන්නේ මොකොත් හින්දා නෙමෙයි තේකෙදේ භද්‍ර යෞවනේ යනවා. මොකක් කරන්නේ නැතුව ඉන්නවනේ. කාමසුකල්ලිකානු යෝගය කරන්නෙත් නැහැ, අත්තකිනමතානු යෝගය කරන්නෙත් නැහැ. ඒ වෙලාවට එන පීඩාවන් ඒ වෙලාවට දුරු කරගෙන ජීවත් වෙනවා. ඒක නිසා කවදාකවත් සෑහීමකටපත් වෙන්නේ නැහැ. මොකද මොකුත් කෙරෙන්නේ නැහැ හරියට. ඒක නිසා මොකක් හරි ක්‍රමයක් තියෙනවා නම් මේ කාමසුකල්ලිකානු යෝගය කරන්න මාසයක් විතර කරලා බලන්න කියලා කියන්නේ ඒක නිසා. ඒ කියන්නේ ශරීරයට උපරිම ආස්වාද දෙනවා. ඒ දීලත් ආයි ඉල්ලනවනම් දැන් ඉතින් තේරෙන්න බෑ වැඩක් නැහැ නේද? ඇයි උපරිමේ දුන්නන්නේ? නමුත් දැන් හිතාගෙන ඉන්නේ උපරිමේ දුන්නේ නැහැ කියලානේ. තාම විද්‍යාඥයෝ හොයාගෙන නැහැ කියලානේ. උපරිමේ නෙවෙයි. තේරුම් ගන්න පින්වතුනි මේ කාරණා. ඕක නිවෙන්නේ නැහැ කොච්චර කළා.